හයි යාළුවනේ ඔන්න අදත් සුපිරිම මයික් ටෝක්ස් එකකින් ඔයාලා හැමෝම පිස්සු වට්ටන පට්ටම ස්පයිඩර්මැන් තියරි එකක් අරගෙන මම ආවේ. ඉතින් මේ දවස්වල හැමෝම කතා වෙන්නේ ඊළඟට එන්න තියෙන අලුත්ම ස්පයිඩර්මැන් මූවි එක ගැනනේ. හැබැයි මේ ෆිල්ම් එකේ නිල වශයෙන්ම තහවුරු කරලා නැහැ ස්පයිඩර්මැන්ගේ ලෝකෙට එක්ස්මෑන්ලාගේ දරුණුම කැරක්ටර් එක වෙන ජීන් ග්‍රේ එනවා කියලා. හැබැයි ට්‍රේලර් එක එකපාරක් නෙවෙයි 10 පාරක් විතර හීනියට ලං කරලා බැලුවොත් අපිට පට්ටම හිඟියක් බලා ගන්න පුළුවන්. ට්‍රේලර් එකේ එක තැනක පේන අර ග්‍රීන් ජැකට් එකයි යෙලෝ හූඩි එකයි ඒ විතරක් නෙවෙයි. එතන යූස් කරන ටෙලිපැති පවර්ස් දිහා බැලුවම 170කටත් වඩා chances එකක් තියෙනවා මේ ඉන්නේ ජීන් ග්‍රේ කියලා හිතන්න. හැබැයි මෙතනදී ලොකු ප්‍රශ්නයක් එනවා. ඇත්තටම ස්පයිඩර්මැන් ෆිල්ම් එකේ ජීන් ග්‍රේ හිටියොත් එයා කොහොමද MCU එකේ පෙන්වන්න යන්නේ? එයා එකපාරටම අපේ Earth 616 යුනිවර්ස් එකට ආවේ කොහොමද? මොකද මාවල්ලා එකපාරටම ලොකු චරිතයක් ගෙනත් මැදට ඔබන්න බැහැනේ. ඔන්න ඔය ප්‍රශ්නේ දැන් ගොඩක් දෙනෙක්ට තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ දවස්වල තව කතාවක් යනවා. මේ මූවි එකේ ඉන්න හැබැයි අපි කවුරුත් තවම නොදන්න රාස් විලන් කෙනෙක් ඉන්නවා කියලා. මොකද ට්‍රේලර් එකේ අපිට විලන්ස්ලා කීප දෙනෙක්වම බලා ගන්න ලැබුණා. හැබැයි ඇත්තටම මේ ෆිල්ම් එකේ ඉන්න ප්‍රධානම විලන් අර ට්‍රේලර් එකේ අපිට පෙන්නපු අය නෙවෙයි නම් කවුද ඒ විලන්? එහෙනම් අද බලමු ජීන් ග්‍රේ කොහොමද අපේ Earth 616 එකට එන්නේ? ඒ වගේම ට්‍රේලර් එකේ ඉන්න අපි නොදන්නා රාස් විලන් කවුද කියලා. වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතුව අවසාන වෙනකම්ම බලන්න. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි කෙලින්ම වීඩියෝ එකට යමු. යාළුවනේ ඔයාලට මතක ඇතිනේ ස්පයිඩර්මැන් නෝ වේ හෝම් ෆිල්ම් එකේදී අපේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගේ වැරදුණු ස්පෙල් එක නිසා වෙනත් යුනිවර්ස් වල හිටපු ස්පයිඩර්මැන්ට සම්බන්ධ විලන්ස්ලා සේරම අපේ Earth 616 එකට ආවා. හැබැයි ඒ ස්පෙල් එකේ එක නීතියක් තිබුණා. ඒ තමයි මේ ලෝකෙට ආවේ පීටර් පාකර් කියන්නේ කවුද කියලා දන්න ස්පයිඩර්මැන්ට කෙලින්ම සම්බන්ධ චරිත විතරයි. ෆිල්ම් එක ඉවර වෙද්දී ස්ට්‍රේන්ජ් ආපහු සැරයක් ස්පෙල් එක දාලා මේ හැමෝවම තමන්ගේ යුනිවර්ස් වලට රිටර්න් යවුවා. හැබැයි එතනදී ලොකු පෙරලියක් වුණා. වෙනත් යුනිවර්ස් එකකින් ආපු වෙනම් ආපහු යද්දී එයාගේ සිම්බියොට් කෑල්ලක් අපේ Earth 616 එකේ ඉතුරු කරලා ගියා. ඔන්න ඔය පොයින්ට් එක අල්ලගෙන තමයි දැන් රසවත්ම ෆෑන් තියරි එකක් හැදෙන්නේ. ජීන් ග්‍රේ කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ඔමේගා ලෙවල් මියුටන් කෙනෙක්. ඒ කියන්නේ අසීමිත බලයක් තියෙන කෙනෙක්. ඉතින් ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගේ ස්පෙල් එක නිසා ජීන් ග්‍රේ අපේ යුනිවර්ස් එකට ඇවිත් ඊට පස්සේ රිටර්න් දාපු ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගේ ස්පෙල් එකෙන් Tamanගේ යුනිවර්ස් එකට ඇදලා ගනිද්දී මෙයාගේ තියෙන අසීමිත පවර්ස් එක නිසා ඒ ස්පෙල් එකට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරලා Tamanගේ ලෝකෙට යන්න බැරුව අපේ Earth 616 එකේම ඉර වුණා වෙන්නත් බැරිද? හැබැයි මෙතනදී ඔයාලට ලොකු ප්‍රශ්නයක් එන්න පුළුවන්. ස්පෙල් එක වැඩ කළේ පීටර් පාකර්ව දන්න අයට විතරක් නම් ජීන් ග්‍රේ කොහොමද ඒකට අහුුනේ? මේකට උත්තර දෙකක් තියෙනවා. එකක් තමයි ජීන් ග්‍රේ හිටපු යුනිවර්ස් එකේ පීටර් පාකර් කෙනෙක් ඉන්න ඇති. නැත්තම් අපිට ආපු වෙනම්ගේ ලෝකෙත් ස්පයිඩර්මැන් කෙනෙක් හිටියේ නැහනේ. හැබැයි සිම්බියොට් හයිව් මයින්ඩ් එක නිසා වෙනම්ට පීටර් පාකර්ව මතක තිබුණා. ඔයාලට මතක ඇති වෙනම් එක තැනකදී කෙලින්ම කියනවා අපිට විශ්වයන් හරහා අවුරුදු බිලියන ගණනක මතකයන් තියෙනවා කියලා. ඒ හැම දෙයක්ම එක මොහොතකින් ඔයාගේ ඔය පොඩි මිනිස් මොලේට දැම්මොත් මොලේ දරාගන්න බැරුව පිපිරලා යයි කියලා වෙනම් එඩිට කියනවා. අන්න ඒ වගේ ජීන් ග්‍රේගේ කොස්මික් පවර් එක නිසා එයාටත් පීටර් පාකර් ගැන පොඩි මතකයක් තිබිලා ඒ ස්පෙල් එකට හවු වෙන්න ඉඩ තියෙනවා. එහෙමත් නැත්නම් ජීන් ග්‍රේ Tamanගේ ලෝකෙට යද්දී එයාගේ පවර්ස් අපේ ලෝකයේ වෙනත් කෙනෙක්ගේ හැඟට ඇතුල් වුණා වෙන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේකට තව සුපිරිම තියරි එකක් තියෙනවා. MCU එකේ අපිට මිස් මාවල්ව එකපාරටම පෙන්නුවා මතකද? එයාත් මියුටන් කෙනෙක්. හැබැයි එයාගේ උපතින්ම පවර්ස් තිබුණේ නැහැ. අර බෑන්ගල් හම්බ වුණාට පස්සේ තමයි එයාගේ ඇඟ ඇතුලේ තිබුණු මියුටන් ජානේ ට්‍රිගර් වුණේ. අන්න ඒ වගේ ජීන් ග්‍රේ කියන්නේ අපේ Earth 616 එකේ ඉපදිලා හැබැයි Tamanගේ පවර්ස් ගැන දන්නේ නැතුව සාමාන්‍ය විදිහට ජීවත් වෙන කෙල්ලෙක් වෙන්නත් පුළුවන්. ඊළඟ ස්පයිඩර්මැන් ෆිල්ම් එකේදී සිද්ධ වෙන මොනවා හරි ලොකු ෂොක් එකක් නිසා එයාගේ පවර්ස් එකපාරටම ට්‍රිගර් වෙලා ඒක කන්ට්‍රෝල් කරගන්න අමාරුවෙන් ඉන්නවා වගේ පෙන්වන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම තමයි යාළුවනේ මෙන්න මෙතන තමයි මේ මුළු ස්ටෝරි එකේම තියෙන ලොකුම ට්විස්ට් එක ඇඟිලා තියෙන්නේ. ඔයාලා හිතන්නේ නැති අර ඉතුරු වුණ සිම්බියොට් කැලේ මතකේ තියෙන්නේ වෙනම්ට විතරයි කියලා. නැහැ. සිම්බියොට්ලාගේ ක්‍රේටර් නැත්නම් ගෝඩ් ඔෆ් සිම්බියොට් නල් එයාටත් දන්නවා. කොමික්ස් බලන අය දන්නවා හැම යුනිවර්ස් එකකම ඉන්න සිම්බියොට්ලාගේ සේරම එකතු වෙලා තියෙන්නේ නල්ගේ ප්‍රධාන හයිව් මයින්ඩ් එකට. ඒ කියන්නේ ඕනෑම යුනිවර්ස් එකේ ඉන්න සිම්බියොට් කෙනෙක්ට මොනවා වුණත් ඒ හැම මතකයක්ම හැම විස්තරයක්ම නල්ට දැනගන්න පුළුවන්. ඉතින් නිකමට හිතන්න නෝ වේ හෝම් එකේදී අපේ Earth 616 එකේ ඉතුරු වෙලා ගිය අර වෙනම්ගේ සිම්බියොට් කෑල්ල ඉස්සරහට එන ස්පයිඩර්මැන් ෆිල්ම් එකකදී පීටර් පාකර් එක්ක සම්බන්ධ වුණොත් මොකද වෙන්නේ? ඒ සම්බන්ධ වුණු සෙනින් හයි මයින්ඩ් කරා නල් දැනගන්නවා මෙන්න Earth 616 කියලා යුනිවර්ස් එකක් තියෙනවා. ඒකේ මගේ දරුවෙක් ඉන්නවා කියලා.
ඔයාලට මතක ඇති සෝනි සමාගම වෙනම් 3 එකෙන් අපිට නල්ව නිල වශයෙන්ම පෙන්නවා. හැබැයි ඒකෙන් පස්සේ එයාලා කිසිම දෙයක් නොකර හැම ප්‍රොජෙක්ට් එකක්ම හෝල්ඩ් කරලා දැම්මා. ඉතින් මේ හැම තිතක්ම එකට එකතු කරලා බැලුවම අපිට පැහැදිලි වෙන ලොකුම දේ තමයි ඉස්සරහට MCU එකේ ඇතුලේ ප්‍රධානම විලන් විදියට නල්ව බලා ගන්න ලැබෙන්න ලොකු ඉඩක් තියෙනවා කියලා. ඉතින් ඊළඟට එන ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ ගේදී පීටර් පාකර්ට වෙනම් සූට් එක ලැබුණොත් මාවල්ලට අනිවාර්යයෙන්ම නල්ව MCU එකට ගේන්න වෙනවා. හැබැයි ඒ එන්නේ නිකන් ස්පයිඩර්මෑන් විලන් කෙනෙක් විදියට විතරක් නෙවෙයි. මුළු ඇවෙන්ජර්ස්ලාටම මුහුණ දෙන්න වෙන ලොකුම කොස්මික් ත්‍රෙට් එකක් විදියටයි. මොකද සීක්‍රට් වර්ස් මූවි එකෙන් පස්සේ MCU එකට එන්න තියෙන්නේ මියුටන්ට් සාගා එක. අන්න ඒ සාගා එකේදී නල්ව ප්‍රධාන විලන් කරලා කොමික්ස් වල තියෙන පට්ටම ස්ටෝරි එකක් වෙන කිං ඉන් බ්ලැක් එක මූවි එකක් විදියට හැදුවොත් සිරාවටම ආයෙත් ඒක වචන වලින් විස්තර කරන්න බැරි තරම් සුපිරිම එකක් වෙයි. හරි, දැන් අපි බලමු මේ ෆිල්ම් එකේ ඉන්නවා කියන හැබැයි අපි කවුරුත් තවම නොදන්නා රාස් විලන් ඇත්තටම කවුද කියලා. ට්‍රේලර් එකෙන් අපිට ස්කෝර්පියන්, ටැරන්ටුලා, බූමරං වගේ පොඩි දෙනෙක්ලා කීප දෙනෙක්වම බලා ගන්න ලැබුණානේ. ඒ වගේම අර අපි කලින් කතා වුණු ජීන් ග්‍රේව මාවල්ලා කෙලින්ම විලන් කෙනෙක් කරන්නේ නැති වෙයි. එයාලා කරන්නේ ෆිල්ම් එකේ මැදක් වෙනකන් ජීන් ග්‍රේව නරක කෙනෙක් වගේ පෙන්වලා ඊට පස්සේ එයාව ස්පයිඩර්මෑන් එක්ක එකතු කරලා අර අපි නොදන්නා ප්‍රධාන විලන්ට විරුද්ධව සටන් කරන විදියට පෙන්වන්න ඉඩ තියෙනවා. බාර්ලින් නුවර පැවැත්වුණු මීඩියා සාකච්ඡාවකදී අපි ටොම් හොලන්ඩ් කෙලින්ම කියලා තිබුණා මේ ෆිල්ම් එකේ කවුරුත් බලාපොරොත්තු නොවන තවමත් කවුරුත් නොදන්නා රාස් විලන් කෙනෙක් ඉන්නවා කියලා. ඉතින් ට්‍රේලර් එකේ ඉන්න අර ස්කෝර්පියන්, ටෙරන්ටුලා වගේ අයව ස්පයිඩර්මෑන්ට විරුද්ධව එවන්නේ කවුද? මගේ අදහස නම් මේ පිටිපස්සේ ඉන්නේ අනිවාර්යෙන් ටොම් ස්ටෝන් වෙන්න ඕනේ. මොකද කිංපින්ට පස්සේ නිව්යෝක් නගරයේ අන්ඩර්වර්ල්ඩ් බලය අල්ලන්න ඉන්න ධර්මම ඩයල් එකක් තමයි ටොම් ස්ටෝන් කියන්නේ. අනික මේ ෆිල්ම් එකේ ඩිරෙක්ටර් වෙන ඩස්ටින් ඩැනියල් කෙලින්ම කියලා තිබ්බා මේ මූවි එකේ ගොඩක්ම ග්‍රවුන්ඩඩ් විදියට, ඒ කියන්නේ මල්ටිවර්ස් සම්බන්ධයක් නැතුව සාමාන්‍ය ලෝකයේ සිද්ධ වෙන විදියට සටනක් වගේ තමයි කරන්න යන්නේ කියලා. ඉතින් එහෙම ග්‍රවුන්ඩඩ් ස්ටෝරි එකට ගැලපෙන සුපිරිම විලන් තමයි අපේ ටොම් ස්ටෝන්. හැබැයි මෙන්න මෙතන තමයි ලොකුම ටිස්ට් එක හැංගිලා තියෙන්නේ. සමහර විට මේ ටොම් ස්ටෝන් කියන විලන් නොවේ හෝම් එකේදී අපේ ලෝකේ ඉතුරු වෙලා ගිය අර වෙනම්ගේ සිම්බියොට් කෑල්ල හොයාගෙන ඒක Tamanගේ ඇඟට එකතු කරලා ඒක කන්ට්‍රෝල් කරගෙන ස්පයිඩර්මෑන් එක්ක හැප්පෙන්න ලොකු ඉඩක් තියෙනවා. ටොම් ස්ටෝන් කියන්නේ දැනටමත් පට්ට හයියහමක් තියෙන දරුණු මැරෙක්නේ. ඉතින් මෙයාට මේ වෙනම් සිම්බියොට් එකක් ලැබුණොත් ඒක පට්ටම භයානක සිම්බියොට් ටොම් ස්ටෝන් කෙනෙක් වෙලා ස්පයිඩර්මෑන්ට විතරක් නෙවෙයි ජීන් ග්‍රේටත් දරාගන්න බැරි ලොකුම අභියෝගයක් වෙන්නත් පුළුවන්. ඉතින් යාළුවනි මේ සේරම මගේ පෞද්ගලික අදහස් සහ ෆෑන්ස් තියරිස් විතරයි. ඔයාලා මොකද්ද හිතන්නේ? මේ ස්පයිඩර්මෑන් ෆිල්ම් එකේ ඉන්න අපි නොදන්නා රාස් විලන් ඇත්තටම කවුරු වෙයිද? ජීන් ග්‍රේ මේකට එයිද? අනිවාර්යෙන්ම ඔයාලගේ අදහස් පල්ලයින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මයික් ටොක්ස් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එකට කැමති නම් විතරක් like එකක් දාලාම යන්න. එහෙනම් තවත් සුපිරිම වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.